හලෝ යාළුවනේ අද උන් සෑහෙන කාලයකට පස්සේ අම්මු විසිදැලේ මාළු අල්ලන්න ආවේ. විසිදැලෙන් ඔයාලා මාළු අල්ලන්න දැකලා නැහැ නේ. මේක තමයි විසිදැල කියන්නේ. එනකොට මේ බෙලිගෙඩියක් හම්බුණා. බෙලිගෙඩිය කාලා යම් මාළු අල්ලන්න. ඔයාලට මාළු අල්ලන්න හැටි පෙන්නන්නම් කොහොමද මාළු අල්ලන්නේ කියලා. ඉතින් මේ වගේ ගහක මේක ගහගත්ත නැති මේකට කියන්නේ බෙලිගෙඩිය කියලා. අම්මට කිසි වුණා. මේ පැණි බේර මං කාලා කන්නෙත් නෑ බෙල. මේ මොනවාද මේවට කියන්නේ මේ බෙලි මේක මේ පිළිකා ලෙඩ්ඩු මේවා කන හරි මේ ගුණ කෑම මේ පේනවද මේ මේක මාර රහයි මේ කාලා මේ යමු ටක් ගාලා මේ මාළු අල්ලන්න. නැත්නම් වීඩියෝ එක දිග් ගෑසෙනා. ඇටි මාළු අල්ලන්න. කැලේ මැද්දේ යන්න ඕනේ මේ සාමාන්‍ය මේ කැලේ නැතිෙන් ගිහිල්ලා හම්බෙන තැන් වල තමයි ගොඩක් මාළු ඉන්නේ. මේ බලාගෙන යනකොට සරපයි ඉන්නවා. ඔයාලා ඉතින් මට කලින් බැනලා තිබ්බනේ මොනවද මාළු කඩෙන් අරගෙන මේ පුච්චලා කෑවා කියලා. අද නම් පුච්චලා කන්නේ අල්ලනවා පෙන්නන්න යන්නේ. මට මාළු අල්ලන්න පුළුවන් කියලා. අවුව. ඉතින් යාළුවනේ අපි බලමු ඉතින් ගිහිල්ලා මේ විසිදලක් ගහලා මාළු අහුවේද නැද්ද කියලා. මේ වීඩියෝ එක පටන් ගද්දිම කියනවා මේ මාළු අල්ලන්නේ මේ මරන්න නෙමෙයි ඈ. අවංකම එදා මාළු ගත්තේ නම් මේ එදා මාළු ගත්තේ බොරු කියන්න ඕනේ නේ සල්ලි වලට. අද මේ මාළු අල්ලන්න පුළුවන් කියලා පෙන්වන්න යන්නේ. මෙන්න මෙහෙම තමයි විසිදැල අල්ලගන්නේ. මෙහෙම අල්ලලා ඔහොම විසික් කරන්න තියෙන්නේ. සද්ද නැතුව යන්න ඕන. ඒ හින්දා කතා කරන්න ඕන. ඔයාලට පේනවද මේ මූට කියන්නේ මඩ මේ මඩ ආර මූ මඩේ ඉන්නේ මූ මඩ කාගෙන ඉන්නේ මූ වෙන්න ඕන සාමාන්‍ය මූ අර රෙඩ් ලයින් කියන එකක් දන්නෙත් නෑ. මූ හොඳයි අපේ ටැංකියට දාන්නේ. රෙඩ් ලයින් කෙනෙක්ද මන්දනේ. මේකයි නම දන්න කෙනෙක් කියාගෙන යන්න. මේකට වතුර ටිකක් පුරවගෙන මේ මුම දාගමු නැත්නම් මුම මැරෙනවනේ. ඒ හින්දා පස්සේ ඔක්කොම එකට පෙන්නන්නම් ඈ. යාළුවනේ මේ මාගේ මේ වීඩියෝ එක දැම්මට වීඩියෝ එක වෙලා නැහැ. ඔයාලා මේ බලන්නකෝ ඔයාලා අඳුරන එක්කෙනෙක් අහුවෙලාද කියලා. ඉබ්බෙක් අහුවෙලා කියන්නකෝ මේ. අම්මට මේ එකෙක් යනවා මේ මුන් රටමාළු මුන් ටැංකි වලට දාන්න මාර ලස්සනයි.
මේ තව ඒ වගේ කික්කක් වුණා තියෙනවද මේ තනියම ආපහම වීඩියෝ කරන්න අමාරු වීඩියෝ කරන්නයි මේව කරන්න මේ පස්සේ මම බේරලා පෙන්නන්න මේ ඉබ්බා මුව මේ මේ ඔයාලට පේනවද මේ ඉබ්බා යනවා අන්න ඔය වගේ සත්තුන්ව යවන්න හරිද මේ මරාගෙන කන්න එපා පව් සත්තු මේ මම මේක ඉන්නා මාළුවා මේ රට මාළු මේ ඔය රට මාළු මොනවද මම ඒ උන් ටික බේරලා අර උරේට දාලා මේ තවන්න ආහාරයෙන් එකක් ගහලා පෙන්නන්නම් ඔයාලා දකින්න ඇති නේ කලින් අලුවා දැන් අර ආහාරය ඈතට යන්නේ මේ විසිදර මේ තියෙන්නේ මේ සුද්ධ කරගෙන මේකත් අරගෙන මේ අහට්ට ගිහිල්ලා එහෙත් එකක් ගහලා බලමු මේ අර වාට පේනවා පිටිපස්සෙන් තියෙන්නේ එහෙට ගිහින් එකක් ගහලා බලමු මේ ලොකු මාළු ඉන්නවද කියලා ලොකු මාළු ඉන්න ඕන කොහමත් මේ එහෙට ගිහින් එකක් ගහලා බලමු වැහගෙනත් එන්නේ අවුවත් වැටෙනවා මාර විදියට හොඳයි ඔයාලට පේන සුපිරි ප්ලේස් එකක් තියෙන්නේ මාළුත් ඉන්නවා වගේ හොඳට මේ වගේ තැන් වලින් අඩිය තියලා තමයි අහට්ට පයින්න ඕනේ මේ වගේ උන් ඉන්නවා මේ වගේ උන් ඉන්න ගියා මේ දැක්කද මේ ලොකු මාළු හලෝ මේ දැක්කද වැහගෙන එන්නේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්නකෝ අනේ මෙච්චර මේ මහන්සිලා මාළු අල්ලනවා පෙන්නනවා සබ්ස්ක්‍රයිබ් කරන්න තු යන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න අම්බෝ මදුරුවක් කන අම්බෝ කවදා හරි වීඩියෝ කරලා ඉතින් ලබ්බුකුත් නෑ මාත් නැතුව යයිද දන්නේ අපි දැන් සුපිරිම ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. මෙතන සුපිරි මේ මාළු ඉන්නවද කොහෙද? මෙතන අපි විසදල් පාඩුවක් ගහලා බලමු කොහොමද මේ මාළු අහුවෙන්නේ කියලා. මෙතන ටිකක් ජඹුරයි වගේ මේ බහින්න නැතුව කෝටු කෑල්ලකින් දල ගහලා ගමු. මාළු ටික කැල්ලුවා මම හරි ගැහුවේ වීඩියෝ එක මෙහෙ හරවලා තිබ්බේ පෙන්නන්න මාළු ටික
මාළු හැබැයි හොඳට ඉන්නවා මේ මාර මාළු ගොඩක් ඉන්නේ මේ තව එකක් එතනම ගහලා බලමු මේ එන්නෝ කැමරාව හරවන්නම් මං එහෙට අල්ලපු මාළු ටික මං දැන් අතන හල්ලා තින්නේ ගිහින් බලමු ඉතින් අද වීඩියෝ එක ඉතින් ඉවර කරන්න කියලා යන්නේ ඉතින් මේ මාළු දැන් වතුරට මුදා හරින්න යන්නේ මුණ්ඩ 50යි මේ මුණ්ඩ 50යි දැන් වතුරට දාන්න කියලා යන්නේ දඟලනවා ඔය මේ දැන් වතුරට දාන්නත් ඕන මේ දැන් මේ වතුරේ ඉඳලා හැලුවේ මේ ඔය මොනවාද දැන් මම වතුරට දාන්න ඉතින් මගේ YouTube channel එක ඉතින් subscribe කරන්න අමතක කරන්න එපා මේ වගේ ඉතින් ත්‍රාසජනක වීඩියෝ බලන්න ඕන නම් ආව ඉතින් subscribe කරලා එකතු වෙන්න ඉතින් මේක පව් වැඩක් කියලා හිතන කට්ටිය ඇත්තටම මේක පව් වැඩක් තමයි මේවා කරන්න යන්න එපා මේක එක මාළුවෙටත් කිසිදු හානියක් කළා නැහැ මේ ඔක්කොම දැන් වතුරට දාන්නයි යන්නේ ඉතින් මේ ඔයාලා පුළුවන් නම් මාව subscribe කරලා එකතු වෙන්න මේ වගේ වීඩියෝස් බලන්න කැමති කට්ටිය අදට ගිහින් එන්න මාව subscribe කරන්න අමතක කරන්න එපා හලෝ මේ වීඩියෝ එක ඉවරයි ඉතින් බැලුවට ස්තුතියි subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න අමතක කරන්න එපා මාළු ඇල්ලුවා දැල ඉවරයි රුපියල් 8000 ගාණක් දීලා දැලගෙන ආවේ දැල ඉරුණා මේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරන්න අනිවාර්යෙන් පව් වැඩක් තමයි ඉතින් බයින කට්ටිය බයින්න හොඳ කියන කට්ටිය හොඳ කියන්නේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් ඒත් කියන්න වීඩියෝ එකේ කතා කරනවා නම් මදි තමයි කතා කරන්න බෑ තනියම වීඩියෝ කරන හින්දා මේ හොඳට වීඩියෝ කරගන්න බෑ ඉතින් මම පහුවෙලා සුපිරි විදිහට වීඩියෝ එක කරන්න හදා ගන්න ඉතින් ඔයාලට සුබ සතියන්තයක් වේවා ඉතින් ආයේ මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්න ඉතින් මාව බලන්න ඕන කට්ටිය subscribe කරලා එකතු වෙන්න අදට ගිහින් එන්න